අද මාකට් නිවස් අප්ඩේට් එක ක්‍රිප්ටෝ ඩේලි channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ ඇවිල්ලා සඳුදා දවසේ තව දවස් දෙකකින් ෆෙඩරල් රේට්ස් announcement එකක් යනවා. මෙතන තියෙනවා Fed interest rate decision එක කියලා සහ FOMC economic projections කියලා තියෙනවා. ඒ වගේම FOMC statement කියලා තියෙනවා. ඉතින් මේ දේවල් සිද්ධ වෙන්නේ එකම time frame එකේ. ඉතින් මෙතන highly important category එකක් මේක. සහ හැමෝම පොදු ලෙස ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය බලාගෙන ඉන්න දෙයක් තමයි මේක. ඉතින් දවස් දෙකක් කලින් මම ඔයාලට කියන්නේ මේක කොහොමද මේකට රෙඩි වෙන්නේ, මොන වගේ දේවල් ගැනද ඔයාලා අප්ඩේට් එකේ ඉන්න ඕනේ. සහ නොදන්න කෙනෙක්ට ඉතාමත් සරල විදියට මේක අපි ලෑස්ති වෙන්නේ කොහොමද කියන දේ තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. ඉතින් බිට්කොයින් chart එකට ගියොත් එහෙම මම අවසාන වශයෙන් අප්ඩේට් එකක් දුන්නා මේ මාකට් එක මේ විදිහට පම්ප් වීගෙන යනකොට. එතකොට මම මෙතන සඳහන් කරපු ප්‍රධානම දේ තමයි මේක ඇවිල්ලා හුඟක් වැදගත් ලෙවල් එකක් කියලා. ඉතින් මේක බ්‍රේක් කරලා උඩින් ස්ටේබල් වෙන්න බැරි වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒක තමයි මොනිටර් කරගෙන හිටියේ. ඉතින් මෙතන ක්ලියර්ලි රිජෙක්ට් වෙලා තියෙනවා. සෑහෙන ලොකු රිජෙක්ෂන් එකක්. ඒක සෑහෙන ලොකු රිජෙක්ෂන් එකක් කියලා මම අදහස් කරේ මෙතන වොලියුම් එක. ඉතින් අපි වොලියුම් එක දාලා බැලුවොත් එහෙම මෙන්න මේ කැන්ඩල් එකේ තිබ්බ වොලියුම් එකට සාපේක්ෂව ඒ හා සමාන ලෙවල් එකකට මෙතන වොලියුම් එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ සිංගල් කැන්ඩල් එකේ, සිංගල් ඩේලි කැන්ඩල් එකේ. ඒ වගේම 4 hour time frame එකට ගියත් පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ රිජෙක්ෂන් එක සෑහෙන strong රිජෙක්ෂන් එකක් කියලා. ඒක මම වොලියුම් එක නිසාම තමයි පැහැදිලිව කියන්නේ සෑහෙන ලොකු වොලියුම් එකකින් තමයි මේක රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන වොලියුම් එක ගත්තාම buy සහ sell දෙකම තියෙනවා අපි දන්නවා. හැබැයි overall result එක තමයි අපිට වැදගත් වෙන්නේ 4 hour time frame එක සහ විශේෂයෙන්ම daily time frame එකේ මේකේ පැහැදිලිව රිජෙක්ෂන් එකක් වෙලා තියෙනවා. ඉතින් මේ රිජෙක්ෂන් එකත් එක්ක අපිට කියන්න පුළුවන් මාකට් එක දැනට මේ level එකට යන්න විදිහක් නැහැ. අනිවාර්යෙන් අර මම කියපු විදිහට මෙන්න මේ ලයින් එක රීටෙස්ට් කරන්න පුළුවන්. ඉතින් තව දවස් කිහිපයක් තියෙනවා මම මේ රෙකෝඩ් කරන්නේ ඔයාලා මේ වීඩියෝ එක බලන දවසක් දොහ දෙකක් කලින්. එතකොට මේක මේ ලෙවල් එකට එන්න හුඟක් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම පොසිබිලිටි එකක් තියෙනවා. ඉතින් මේ ලෙවල් එකට ආවොත් එහෙම නැත්නම් ඒ ආසන්නයට ආවොත් එහෙම මේ ලෙවල් එකට දෙන රෙස්පෙක්ට් එක සහ ෆෙඩරල් ඩිසිෂන් එක දෙකම මේකට එෆෙක්ට් වෙයි කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් මේ දේවල් ටික අනිවාර්යෙන් වොච් කරගෙන ඉන්න. එතකොට මගේ ඩිසිෂන් එක අනුව මාකට් එක පොසිටිව්ද නෙගටිව්ද? ෆෙඩරල් නිවුස් ගැන ගත්තොත් එහෙම ෆෙඩරල් ඩිසිෂන් එක ගත්තොත් රේට් හයික් එකක් වෙනවද? කලින් රේට් පර්සන්ටේජ් එක තියෙන්නේ 3.75%. එතකොට අපි මෙතන ෆෝකස් කරලා තියෙන්නේ 3.75. ඒ කියන්නේ මෙතන රේට් කට් එකක් හෝ රේට් ඉන්ක්‍රීස් එකක් සිද්ධ වෙන්නේ නැහැ කියන තැන තමයි හැමෝම එක්ස්පෙක්ට් කරන්නේ. එතකොට මෙතන රේට් කට් එකක් වුණොත් මොකක්ද වෙන්නේ? රේට් හයික් එකක් වුණොත් මොකක්ද වෙන්නේ? සරලවම ගත්තොත් රේට් කට් එකක් කරොත් එහෙම ක්‍රිප්ටෝ මාකට් එක පම්ප් වෙනවා. ඒකට හේතුව රේට් කට් එකක් වුණොත් ගොඩක් කට්ටිය රිස්කි ඇසෙට්ස් වලට මූව් වෙනවා. ක්‍රිප්ටෝ මාකට් එකේ ලික්විඩිටි ඉන්ක්‍රීස් වෙනවත් එක්කම ප්‍රයිසස් වල ඉන්ක්‍රීස් එකක් බලා ගන්න පුළුවන්. හදිසිය හරි රේට් කට් එකක් නැතුව රේට් ස්පයික් එකක් වුණොත් එහෙම නැත්නම් 3.75% වලට වඩා ඉන්ට්‍රෙස්ට් එක වැඩි වුණොත් එහෙම ගොඩක් කට්ටිය රිස්කි ඇසෙට්ස් වලට මූව් වෙන්නේ නැහැ. මොකද ට්‍රැඩිෂනල් ඇසෙට්ස් වලින් යාලට ඉන්ට්‍රෙස්ට් එකක් ගන්න පුළුවන් හොඳ ඉන්ට්‍රෙස්ට් එකක්. එතකොට ක්‍රිප්ටෝ මාකට්ස් අනිවාර්යෙන් නෙගටිව් ඩිරෙක්ෂන් එකට එහෙම නැත්නම් බෙයාරිෂ් ඩිරෙක්ෂන් එකට තමයි මූව් වෙන්නේ. එතකොට දැන් අපිට අදාළ වෙන්නේ මේ සැරේ මොකක්ද වෙන්නේ කියන එක සහ ඒකට අපි රෙඩි වෙන්නේ කොහොමද කියන එක. ඉතින් වෙන්න පුළුවන් දේ ගැන මම ඔයාලට අයිඩියා එක දෙන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මත. ඉතින් ඇත්තටම කිව්වොත් Fed interest rate decisions සෑහෙන ප්‍රමාණයක මම ඇක්ටිව්ලි ඉඳලා මේක මොනිටර් කරලා තියෙනවා. එතකොට මේකෙන් ගේන්ස් ගන්න පුළුවන්කමක් තියෙනවා අනිවාර්යෙන්. හැබැයි ඒකට අපි පොඩ්ඩක් ස්ට්‍රැටජික් වෙන්න ඕනේ. ඉතින් ෆෝකාස්ට් එක හුඟක් වෙලාවට වෙනවා. ඒ කියන්නේ මාකට් එකේ ෆෝකාස්ට් එකක් කියලා කිව්වහම ඒක වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ෆෙඩරල් රේට් වල ෆෝකාස්ට් එකක් හුඟක් වෙලාවට වර්ධින්නේ නැහැ. ඒ විදිහට තමයි වෙන්නේ. එතකොට මේකේ ෆෝකාස්ට් ලෙවල් එක මම ඔයාලට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් 98%ක විතර ප්‍රතිශතයක් තියෙනවා මෙන්න මේ දේ වෙන්නේ. එහෙම නැත්නම් රේට් කට් එකක් සිදු වෙන්නේ නැතුව කලින් රේට් එකම මේ වෙනකොට තියෙන රේට් කට් එකක් හෝ රේට් ස්පයික් එකක් වෙන්නේ නැතුව මෙතන මාකට් එකට ෂොක් එකක් වෙන අවස්ථාවක් ගැන තමයි අපි අනිවාර්යෙන් සලකලා බලන්න ඕනේ. මොකද ෂොක් එකක් වුණොත් තමයි මාකට් එක මූව් වෙන්නේ. එහෙම නැත්නම් රේට් කට් එකක් හෝ රේට් වැඩිවීමක් කියන දේ ඒ මොහොතේ වොලටිලිටි එකක් හදන්න ඉවහල් වෙන්නේ නැහැ. ඒකෙන් මම අදහස් කරේ දැන් අපි දන්නවා ඉන් ජෙනරල් මම ඔයාලට කලින් කිව්වා රේට් කට් එකක් වුණොත් සහ රේට් හයික් එකක් වුණොත් එහෙම මොන වගේ දෙයක්ද වෙන්නේ. හැබැයි අපි මේ වෙනකොට ඩිසිෂන් එකක් අරගෙන තියෙනවා ගොඩක් කටි. එහෙම නැත්නම් 98%ක්ම විශ්වාස කරන දේ තමයි රේට් හයික් එකක් වෙන්නේ නැතුව සේම් ලෙවල් එකේ තියෙනවා කියන එක. එතකොට සේම් ලෙවල් එකේ තියෙන්නේ නැතුව යම් කිසි ඩිසිෂන් එකක් වුණොත් එහෙම නැත්නම් කට් එකක් හෝ හයික් එකක් වුණොත්
අනිවාර්යෙන් මාකට් එක highly volatile වෙනවා. එහෙම නැත්නම් ගොඩක් කට්ටිය shock එකකට යනවා. මාකට් එක ගොඩක් කලබල වෙනවා. මාකට් එක කැළඹෙනවා. ඒ වගේ දෙයක් අපිට expect කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි දේ. ඒත් එක්කම අපිට කියන්න පුළුවන් දේ තමයි එහෙම වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මොකද එහෙම වුණොත් market manipulation එකක් විදිහටත් අපිට ඒක සලකන්න පුළුවන් යම් තාක් දුරකට යම් කිසි විදිහකට. එතකොට මම කිව්වා වගේ forecast එක විදිහටම market decision එකේයි එහෙම ආවෙ නැත්තම් පැහැදිලිවම market එක highly volatile වෙනවා. දෙපැත්තම rect කරමින් එහෙම නැත්නම් bullish entries සහ bearish entries rect කරමින්. හරි. ඔක තමයි පළවෙනි possibility එක. දෙවෙනි possibility එක එහෙම නැත්නම් වෙන්න පුළුවන් දේ තමයි මේ result එකේ. මේ result එක ආපුවාම market එකේ retail traders ලගේ පොඩි කැළඹීමක් සිද්ධ වෙනවා. මොකද එයාලා ඇත්තටම දන්නේ නැහැ මොකද්ද market එකේ සිද්ධ වෙන්නේ සහ මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට කොහොමදත් candle එකක් තියේ bullish සහ bearish පැත්තට move වෙන. පොඩක් කලබලෙන් වගේ move වෙන candle එකක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හැම දෙයක්ම rect කරගෙන යන ලොකු highly volatile candle එකක් නෙමෙයි. ඊට පස්සේ shocking ම දේ එහෙම නැත්නම් මෙතන හුඟක් කට්ටිය trades ගන්න සහ market move වෙන විදිහ තමයි statement එක. ඉතින් මේක ගැන statement එකක් කරනකොට Fed chair එහෙම නැත්නම් Federal chairman කතා කරන විදිහ අනුව අපිට ඒක tones දෙකකට ගන්න පුළුවන්. අපි කියනවා සාමාන්‍යයෙන් dovish tone එක සහ hawkish tone එක කියලා. ඉතින් මේ hawkish tone එක සහ dovish tone එක ගැන අපි සරලව තේරුම් ගත්තොත් hawkish එහෙම නැත්නම් tightening කියන අදහස ගත්තොත් මෙතන කෙටිම වෙන්නේ මෙතන rate hike එකක් සිද්ධ වීමේ සම්භාවිතාවයක් තියෙනවා කියන එක. එතකොට dovish tone එකක් එහෙම නැත්නම් easing කියන්නේ ඉස්සරහට rate cut එකක් සිදු වීමේ සම්භාවිතාවයක් තියෙනවා කියන එක. ඒ tone එක තමයි අපි මෙතන තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ Fed chair කතා කරන විදිය අනුව තමයි එතනින් එහාට market එක move වෙන්නේ. අපිට speech එකත් එක්ක බලන්න පුළුවන් දෙයක් තමයි Fed chair කතා කරන්නේ ඉස්සරහට rate cut එකක් සිදු වෙන විදියටද සිදු නොවන විදියටද නැත්නම් same level එකේ තියෙනවා කියන විදියද. same level එකේ තියෙනවා කියන එක සහ rate cut එකක් සිදු කරනවා කියන එක කියන්නේ එක පැත්තකට යන reaction එකක්. එක පැත්තකට යන tone එකක්. හදිසිය හරි rate hike එකක්. එහෙම නැත්නම් hawkish tone එකකින් කතා කරනවා නම් market එක කඩාගෙන වැටෙන්න පුළුවන් කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. අනිත් වැදගත්ම දේ තමයි මොන පැත්තට කතා කරත් මාකට් එක විරුද්ධ දිශාවට ගිහිල්ලා තමයි යන්නේ. අන්න එතකොට තමයි ඔයාලට ඔයාලගේ එන්ට්‍රීස් ගන්න පුළුවන් හොඳ ඔපචුනිටි එකක් හැදෙන්නේ. ඒක මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍ය එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට කරන්න. ඉතින් මගේ වීඩියෝස් බලන දෙගොල්ලක් ඉන්නවා. ඉතින් එක්ස්පීරියන්ස් නැති කෙනෙක් අනිවාර්යෙන් මං කරා වගේ කාලයක් මේක වොච් කරන්න. කොහොමද මාකට්ස් මූව් වෙන්නේ මේ කතා කරන විදියත් එක්ක කියලා. එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට පුළුවන් එන්ට්‍රීස් ගන්න. සාමාන්‍යයෙන් අපි නිකමට හිතුම් මෙහෙම Fed chair කතා කරනකොට එයා පොඩි හිඟියක් දෙනවා. රේට් කට්ස් දැන්ට කරලා නැහැ. ඉස්සරහට පොඩ්ඩක් රේට් එක කට් කරන්න පුළුවන් වගේ අයිඩියා එකක් දෙන්න පුළුවන් ඉන්ඩිරෙක්ට්ලි. එහෙම වුණොත් එහෙම හරි විදිහට මාකට් එක බුලිෂ් ඩිරෙක්ෂන් එකට යන්න ඕනේ. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මාකට් එක මුලින්ම bearish පැත්තට යනවා කියන එක. ඉතින් මාකට් එකේ price එක යම්කිසි level එකකට තිබ්බොත් ඒක අනිවාර්යෙන් පල්ලෙහා levels වලට යෑමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් මේ පල්ලෙහාට යනකොට ඔයාලට පුළුවන් ladder entries ගන්න. මේ පල්ලෙහාට යන්න පොඩි entries ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රමයෙන් මාකට් එක rise වෙන්න පුළුවන්. මම මේ mention කරපු targets උනට touch වෙන්න. ඉතින් ඒ විදිහට move වෙන්න පුළුවන්. හදිසියේ හරි negative විදිහට කතා කරොත් එහෙම පොඩි spike එකක් bullish පැත්තට ගිහිල්ලා ඊට පස්සේ මාකට් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන් පල්ලෙහා තියෙන levels වලට. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඔයාලට ටාගට් කරලා දීලා තියෙන්නේ. ඉතින් මාකට් එක අපි එක්ස්පෙක්ට් කරනවා මෙන්න මේ හරියට වගේ එයි කියලා. ඉතින් මම මේ දැන් මේ මොහොතේ ඉඳලා කියන දේවල් වැරදෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. මොකද එක්ස්පීරියන්ස් එක මත කතා කරන නිසා. ඉතින් මාකට් ප්‍රයිස් එක හුඟක් වෙලාවට මේ ලයින්ස් වලට එන්න පුළුවන්. ට්‍රෙන්ඩ් ලයින්ස් වලට, ඒරියාස් වලට. මොකද ගොඩක් කට්ටිය වොච් කරන ඒරියාස් නිසා. ඊට පස්සේ පොසිටිව් දෙයක් වුණොත් ටිකක් පහළට ක්‍රෑෂ් වෙලා අප් වෙන්න පුළුවන්. නෙගටිව් දෙයක් වුණොත් එහෙම චුට්ටක් උඩට ගිහිල්ලා ඊට පස්සේ මාකට් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන් මෙන්න මේ ලෙවල්ස් වලට. ඊට වඩා පහළට යන්නත් පුළුවන් කතා කරන ටෝන් එක අනුව. කොහොම හරි 18 වෙනිදා ටයිම් එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලංකාවේ ටයිම් එක තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මෙතන ඉකොනොමික් කැලෙන්ඩර් එකේ කරන්ට් ටයිම් එක GMT +5:30 කියලා තමයි සෙට් කරලා තියෙන්නේ. එතකොට මේක කොලම්බෝ ටයිම් එකට තමයි මම සෙට් කරේ. එතකොට මේ දේවල් ටික ඔයාලට බලන්න පුළුවන් කොහොමද ටයිම් එක තියෙන්නේ කියලා. ටයිම් එකේ මොන හරි මිස්ටේක් එකක් වෙලා තිබ්බොත් අප්ඩේට් එකක් වෙලා තිබ්බේ නැත්නම් මෙතන chart එකේ අපිට ඒක බලන්න පුළුවන්. මොකද 6 pm රිලීස් කරන නිවුස් තියෙනවා, 11:30 12 ඔය ආවට රිලීස් කරන නිවුස් තියෙනවා. ඉතින් මේක 11:30 තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 18 වෙනිදා 11:30 pm තමයි මේ නිවුස් ටික රිලීස් වෙන්නේ. ඉතින් මේක ඔයාලා අනිවාර්යයෙන් මොනිටර් කරන් ඉන්න. alarm එක සෙට් කරලා ඉන්න. මම දැන්ටමත් alert එකක් දාලා තියෙන්නේ. Fed decisions වලින් gains ගන්න පුළුවන්. Fed decisions වලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. Fed decisions වලින් crypto වල අනාගතයට අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා කියන එක සහ ඒක වෙන්නේ කොහොමද කියන දේ අපිට මෙතන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔය ටික තමයි අද දවසේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි සට හම්බෙමු.